ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ. අපි අද බලමු ඔයෝ බෑග් එකේ පියන කොටස සම්බන්ධ කරගන්න විදිය. මෙන්න මේ විදිහට බෑග් එකට පියන කොටස සම්බන්ධ වෙන්න ඕන විදිහට හරි මැදට තියාගෙන ඔයාලා මේ පියන සම්බන්ධ කරන තැන මාක් කරගන්න. මම මේ විදිහට මාකර් එකකින් මාක් කරගත්තා. ඒ වගේම ඔයාලට තව පුළුවන් ස්ටිච් මාකර්ස් හරි මොනවා හරි ඒ වගේ අයකටු හරි අරගෙන මේ විදිහට පියන හෙලවෙන්නේ නැති වෙන්න රඳව ගන්න. එතකොට ඔයාලට පහසුයි මහන්න. ඊට පස්සේ මේ විදිහට ප්ලාස්ටික් ඉදි කටුවට ඔයා නූල් කොටසක් දාගන්න, ටිකක් දිගට අරගන්න. ඊට පස්සේ මුලින්ම අපි මෙන්න මේ කොනේම ස්ටිච් එක ඇතුලෙන් නූල කටුව එන විදිහට බෑග් එකේ ඇතුල් පැත්තේ ඉඳන් ඉදි කටුව දාලා පියනේ කොනේම ස්ටිච් එකෙන් මේ විදිහට කටුව එළියට ඇදලා අරගන්න. මෙන්න මේ විදිහට කටුව කොනේම ස්ටිච් එකෙන් ඔයාලට පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ විදිහට ඇදලා අරගන්න. සම්පූර්ණයෙන්ම නූල් කොටස ඇදලා ගන්න නැතුව අගින් පොඩි කොටසක් මෙන්න මේ විදිහට ඉතුරු වෙන විදිහට නූල් කොටස ඇදලා අරගන්න. මේ නූල් කොටස ඒ විදිහටම තියෙද්දි ඔයාලා ඒක අතින් තද කරලා අල්ලගෙන ඇදිලා එන්නේ නැති වෙන්න මේ කොටස ඊළඟට අපි දෙවෙනි ස්ටිච් එකේ සිදුර අතරින් මේ විදිහට ඉදි කටුව දාලා නූල ආයි බෑග් එකේ ඇතුල් පැත්තට ඇදලා අරගන්න. මේ විදිහට ඊට පස්සේ අපි ආයෙත් මුලින්ම අපි නූල එළියට ගත්ත ඒ තැනින්ම ඒ කොනේ ස්ටිච් එකෙන්ම නැවතත් කටුව මේ විදිහට ඇදලා අරගන්න. මේ විදිහට නූල ඇදලා අරගන්නකොට සම්පූර්ණයෙන් නූල ඇදලා තද කරන්නේ නැති විදිහට ලූප් කොටසක් ඉතුරු වෙන විදිහට නවත්තන්න. ඊට පස්සේ අපි මුලින් ඉතුරු කරපු නූල් කොටස මේ ලූප් එක ඇතුලෙන් දෙපාරක් විතර මේ විදිහට පටලව ගන්න. ඊට පස්සේ නූල් කොටස අතින් අල්ලගෙන මේ නූල් කොටස ඇදලා තද කරගන්න. එතකොට එතන ගැටයක් හැදෙනවා. එතකොට මෙතන බෑග් එකේ පියන ලෙහෙන්නේ ශක්තිමත්ව තියෙනවා ගැටයක් යෙදුනහම. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේක ඉදිරියට ගොතාගෙන යන්න. මෙතනදී ඊළඟට ළඟම තියෙන ස්ටිච් එකෙන් නෙමෙයි ඊළඟ ස්ටිච් එකෙන් එක ස්ටිච් එකක් පංගාරිනවා. ඔයාලා පැහැදිලිව බලා ගන්න. මේ ළඟම එක නෙමෙයි ඊළඟ ස්ටිච් එකෙන් මේ විදිහට ඉදි කටුව දාලා නූල ඇතුල් පැත්තට ඇදලා අරගන්න. මෙන්න මේ විදිහට එක ස්ටිච් එකක් මගේ අරලා තමයි අපි මේ විදිහට නූල දාගන්නේ. එතකොට ඔයාලට පේනවා පැහැදිලිව එතන දන්වැලක් වගේ හැදිලා තියෙනවා V shape එකක්. අපි එන්නේ අතර මැද්දෙන් ආපහු නූල ඇතුල් පැත්තේ ඉඳන් එළියට ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒ දන්වැල මැදින් ඉදි කටුව වෙන විදිහට මෙන්න මේ විදිහට නූල අරගන්න ඉස්සරහට. මෙන්න මේ විදිහට නූල ඇදලා අරගන්න. ඊට පස්සේ නැවතත් මේ ළඟ ස්ටිච් එක නෙමෙයි ඊළඟ ස්ටිච් එකෙන් මේ විදිහට කටුව ඇතුළේට බෑග් එක ඇතුල් පැත්තට යන විදිහට කටුව දාගන්න. එක ස්ටිච් එකක් මග ඇරලා ඊළඟ එකට තමයි කටුව දාන්නේ. මේ විදිහට මෙන්න මේ විදිහට දන්වැලක් ලැබෙනවා අපිට. එතකොට මේ දන්වැල අතරින් එන විදිහට තමයි අපි ආපහු ඇතුල් පැත්තේ ඉඳන් නූල අරගන්නේ. මේ විදිහට ආයි ඔයාලා පැහැදිලිව බලා ගන්න. ඒ දන්වැල මැදින් එන විදිහට නූල ඇදලා අරගන්න. අපිට එතකොට දන්වැල් පේලියක් වගේ ලස්සනට එනවා. අපේ මැහුමත් ගෙතුවා වගේ තියෙනවා. ඊළඟට ආයෙත් එක ගෙතුමක් අත්හැරලා ඊළඟ ගෙතුම අතරින් යන විදිහට නූල මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඒ දන්වැල මැදින් ආපහු නූල එළියට ඇදලා අරගන්න. මෙන්න මේ දන්වැල වගේ හැදෙන ලූප් දෙක අතරින් ඉදි කටුව ආපහු
මේ විදියට බෑග් එකේ එළිය පැත්තට මේ විදියට ඇදලා අරගන්න. මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි මේක මහගෙන යන්න ඕනේ විදිය. දන්වැල් පේලියක් වගේ ලස්සනට එනවා ඒ විදිහට මහගෙන ගියාම ඔයාලා ඒ විදිහට මේ කොනටම මහගන්න. මහගෙන නූල බෑග් එක ඇතුල් පැත්තට අරගෙන මේ ඇතුලෙන් සංගව ගන්න. මේ පැත්තේ නූල් කොටසත් බෑග් එකේ ඇතුලෙන් සංගව ගන්න. එතකොට දැන් අපි ඔන්න බෑග් එකේ ගොතන කොටස අවසන් කරලා තියෙන්නේ. පියනත් සම්බන්ධ කරගත්තා. අපි ඊළඟට බලමු මේ බෑග් එකේ ලොක් එක සම්බන්ධ කරලා හැන්ඩල් එක සම්බන්ධ කරගන්න හැටි. ගිහින් එන්න හැමෝටම ආයිබෝවන් තෙරුවන් සරණයි.